lambda sensor. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ lambda sensor එක ගැන. ගොඩ දෙනෙක් මේ sensor එක වාහනේ තියෙනවා කියලා දන්නවා වුණාට මේ sensor එකෙන් වෙන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. අද අපි කතා කරන්න යන්නේ මේ lambda sensor එකෙන් වෙන්නේ මොකක්ද? මේ lambda sensor එකේ ක්‍රියාකාරීත්වය සහ මේ lambda sensor එක ගැටලු සහගත වුණොත් මොන වගේ දේවල්ද ඔබට මූණ දෙන්න වෙන ගැටලු කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි. අපි මුලින්ම කතා කරමු lambda sensor එකක් කොහෙද වාහනේ ස්ථානගත කරලා තියෙන්නේ. එහෙම නැත්නම් lambda sensor එක වාහනේ කොහෙද තියෙන්නේ? lambda sensor එකක් තියෙන්නේ වාහනේ exhaust manifold එකේ සහ catalytic converter එකට පිටිපස්සේ. මොකද්ද මේ lambda sensor දෙකක් ගැන කිව්වේ? ඔව්. වාහනයක සාමාන්‍යයෙන් lambda sensor දෙකක් එනවා. sensor 1, sensor 2. මුලින්ම අපි කතා කරමු lambda sensor 1 ගැන. lambda sensor 1 වලින් මොකද්ද වෙන්නේ? exhaust manifold එකට කිට්ටුවෙන් තමයි මේ lambda sensor 1 එක තියෙන්නේ. කියන්නේ මේ lambda sensor එකට කියන තවත් නමක් තමයි O2 sensor. O2 sensor කියලා කියනවා නම් මොනවද මේකෙන් මනිනව ඇත්තේ? මේකෙන් මනින්නේ ඔක්සිජන්. exhaust gas එකේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මැන බලලා ඒකේ ෆීඩ්බැක් එකක් දෙනවා මෙන්න මේ වාහනේ තියෙන ECU එකට. එහෙම නැත්නම් engine control unit එකට. එතකොට මේ ECU එක තීරණය කරනවා මේ එළියට යන ගෑස් එකේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මත මේ දහන කුටීරය වෙත තව කොච්චර පෙට්‍රල් වැඩිපුර දෙන්න ඕනේද නැත්නම් පෙට්‍රල් තව අඩු කරන්න ඕනේද කියන එක. වෙන විදිහකට කිව්වොත් පෙට්‍රල් මික්ස්චර් එක රිච් කරන්න ඕනේද පෙට්‍රල් මික්ස්චර් එක ලීන් කරන්න ඕනේද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ lambda sensor එකෙන් ලැබෙන දත්ත මත. එතකොට මේ lambda sensor එක ක්‍රියාකාරීත්වය කොහොමද? lambda sensor එක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 300ක විතර උෂ්ණත්වයකින්. එතකොට වාහනේ ස්ටාර්ට් කරපු ගමන්ම මේකෙන් දත්ත ලබා ගන්නවා. කොහොමද ඒක ලබා ගන්නේ? මේ lambda sensor එකේ තියෙනවා heat circuit එකක්. මේ lambda sensor එකේ තියෙනවා heat circuit එකක්. වාහනේ ස්ටාර්ට් කරපු ගමන් මේ heat circuit එක මගින් මේ lambda sensor එක ඉක්මනින් රත් කරගන්නවා. මේක රත් වුණාට පස්සේ තමයි මේකේ ලැබෙන දත්තයන් හරියට රීඩ් වෙන්නේ. එතකොට මේක රත් කරගෙන අවශ්‍ය කරන දත්තයන් ලබා ගන්නවා. එතකොට මේ සුදු පාට වයර් දෙකෙන් heat circuit එකට යන වයර් දෙක තමයි මේ සුදු පාට වයර් වලින් තියෙන්නේ. lambda sensor එක ගැටලු සහගත වුණොත් වාහනේ සම්පූර්ණයෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපානවා. වෙන විදිහකට කිව්වොත් වාහනේ fuel economy එකට සම්පූර්ණයෙන්ම මේ lambda sensor එකේ ගන්න දත්තයන් බලපානවා. එතකොට වාහනේ දුම් පරීක්ෂාවෙන් අසමත් වෙන්න වාහනේ තෙල් කරන්නේ නැත්තම් එතකොට වාහනේ චෙක් ලයිට් එකක් පත් වෙනවා නම් මෙන්න මේක ගොඩක් වෙලාවට ගැටලු සහගත වෙලා තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ ආයු කාලය කියන්නේ කිලෝමීටර් ලක්ෂයක් විතර. අපේ රටේ කට්ටිය නම් මේක ඉන්ජෙක්ටර් ක්ලීනර් ගහලා සුද්ධ කරලා දානවා. නමුත් මේකේ තියෙන O2 sensor එක ඔය ඉන්ජෙක්ටර් ක්ලීනර් වලට සාමාන්‍යයෙන් ඩැමේජ් වෙනවා. එතකොට කිලෝමීටර් ලක්ෂයකට විතර සැරයක් හරිම ක්‍රමවේදේ නම් මේක මාරු කරන්න ඕන. නමුත් ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ලක්ෂකින් මාරු කරනවා නෙවෙයි ගැටලු සහගත වුණොත් මාරු කරනවා කියන තැනට තමයි ලංකාවේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙත් වැරද්දක් නැහැ ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක. O2 sensor 2. O2 sensor 2 කියලා එකක් මොකටද වාහනේ තියෙනවා ඇත්තේ? O2 sensor 2 එක එහෙම නැත්නම් lambda sensor 2 එක වාහනේ කොහෙද තියෙන්නේ? මේක තියෙන්නේ catalytic converter එකට පිටිපස්සේ. catalytic converter එකට පස්සේ. catalytic converter එකට පස්සේ මොකටද O2 sensor එකක් තියෙනවා ඇත්තේ? හරි. මම ඔබට කලින් වීඩියෝ එක පැහැදිලි කරලා දීලා තියෙනවා. catalytic converter එක කියන්නේ මොකද්ද? catalytic converter එකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඒ වීඩියෝ එක බලලා නැති අයට පොඩ්ඩක් අපි මතක් කරගමු. catalytic converter එක කියලා කියන්නේ සිංහලෙන් කිව්වොත් උත්ප්‍රේරක පරිවර්තකය. catalytic converter එක ඇතුලේ වෙන්නේ අපේ exhaust gas එකෙන් පිටවෙන මිනිසාට පරිසරයට අහිතකර වායුන් ටික මේ catalytic converter එක ඇතුලේ රසායනික කණ්ඩනයකට ලක් වෙලා පරිසරයට හිතකාමී වායුන් බවට පරිවර්තනය කරනවා. හරි. එතකොට මේ silencer එකෙන් එළියට දාන මේ exhaust gas එක එහෙම නැත්නම් catalytic converter එකට පස්සේ එළියට යන exhaust gas එකේ අනිවාර්යෙන් ඔක්සිජන් ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ exhaust manifold එක හරහා ඇවිල්ලා catalytic converter එකෙන් පස්සේ යන gas එකේ අනිවාර්යෙන් ඔක්සිජන් වැඩි. මොකද රසායනික කණ්ඩනයකට ලක් වෙලා ගොඩක් වායුන් O2 සහ වෙනත් වායුන් බවට පරිවර්තනය කරනවා.
එතකොට මෙන්න මේ ලැම්ඩා සෙන්සර් එකෙන් කැටලැටික් කන්වර්ටර් එකට පස්සේ යන වායුවේ කැටලැටික් කන්වර්ටර් එක පසු කරගෙන යන වායුවේ ඔක්සිජන් ප්‍රමාණය මැනලා බලනවා මේ කැටලැටික් කන්වර්ටර් එක නිවැරදිව වැඩ කරනවද කියන එකට. එතකොට මේ දෙවනි O2 සෙන්සර් එක තියෙන්නේ කැටලැටික් කන්වර්ටරේ ක්‍රියාකාරීත්වය හරියට වෙනවද කියන එක මොනිටර් කරන්න. එතකොට කැටලැටික් කන්වර්ටර් එක બ્લોක් වෙලා නම් කැටලැටික් කන්වර්ටර් එකේ වෙන වැඩේ හරියට වෙන්නේ නැත්නම් මෙන්න මේ O2 සෙන්සර් එක මගින් අපේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා කැටලැටික් කන්වර්ටර් එක બ્લોක් වෙලා තියෙන්නේ. දැන් කැටලැටික් කන්වර්ටර් එක පිරිසිදු කරන්න. එහෙම නැත්නම් කැටලැටික් කන්වර්ටර් එක ගැටලු සහගතයි කියන එක ඩෑෂ්බෝඩ් එකේ චෙක් ලයිට් එකක් මගින් ඉන්ඩිකේට් කරනවා. අන්නේ දත්තය ලබාගන්නේ මෙන්න මේ දෙවනි O2 සෙන්සර් එක මගින්. ඉතින් මේකෙන් ඔබට ලැම්ඩා සෙන්සර් එහෙම නැත්නම් O2 සෙන්සර් කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් ගිහින් එන්න.